6 ශ්‍රේණියේ වටවීම කියන පාඩම තමයි පුතේ මේ අපි සාකච්ඡා කරන්නේ. එතකොට මුලින්ම මම පැහැදිලි කිරීමක් කරන්නම්. හොඳට අහගන්න. ඔයාට යම්කිසි සංඛ්‍යාවක් දීලා තියෙනවා නම් මේ යම්කිසි සංඛ්‍යාවේ අපිට වැදගත් වෙන එක ස්ථානයේ අගය මත අපි සංඛ්‍යාවක් වටයනවා කියලා කියනවා. මොකද්ද මේ වටයනවා කියන්නේ? මොකද්ද වටයනවා කියන්නේ? ළඟම තියෙන 10 ගොඩ හොයන එක. එතකොට ඉස්සරහට තියෙනවා ළඟම තියෙන 100 ගොඩ හොයන්න, ළඟම තියෙන 10 ගොඩ හොයන්න, පළමු දශම ස්ථානයට හොයන්න, දෙවන දශම ස්ථානයට හොයන්න කියලා ඔයාට දිගටම තියෙනවා වට යන්න. එතකොට අපි මේ 6 වසර කතා කරන්නේ ආසන්න 10ට. ඒකට අපිට වැදගත් වෙන එක්කෙනා තමයි කවුද? එක ස්ථානය කියලා කියන්නේ. එතකොට මේ එක ස්ථානයේ අගය 5 හෝ 5ට වැඩි නම් 5 හෝ 5ට වැඩි නම් ඉස්සරහ තියෙන 10 ගොඩටත් 5ට අඩුයි නම් කලින් තියෙන 10 ගොඩටත් අපි ගන්නවා. පුංචි උදාහරණයක් මම ගන්නම්. ඔයාට කියනවා 93. දැන් මෙයා 5ට වඩා මොකද වෙන්නේ? අඩුයි. අඩුයි නම් ඉස්සරහ 10 ගොඩටද කලින් 10 ගොඩටද? 93 5ට අඩුයි නම් කලින් 10 ගොඩ. කලින් 10 ගොඩ කවුද පුතේ? 90. අපි ගත්තොත් 75. එක ස්ථානයේ කවුද? 5 තියෙන්නේ. එහෙනම් ඉස්සරහටද ආපස්සටද? ඉස්සරහට. එතකොට 75 ඉස්සරහට ආසන්නව ගත්තොත් 80 වෙන්නේ. ඔයාට ගත්තොත් 97 7 තියෙන්නේ. ඉස්සරහටද ආපස්සටද? ඉස්සරහට පුතේ. එතකොට ඉස්සරහට ගියාම කීයද? 100. එහෙනම් රතු බෑනක් අරගෙන හරි වැල්ලි දාගන්න. දැන් අපි ලියලා ඉවරයි. එහෙනම් උත්තර ටික අපි ඉක්මනින් සාකච්ඡා කරමු. හරි. එහෙනම් ඉක්මනින් ඔයගොල්ලෝ උත්තර කියන්න. 57 නම් 60 උත්තරේ අගට 7 තියෙන්නේ. 38 නම් 40 ඉස්සරහට අපි යනවා. අගට 9 නම් 89 90ට එනවා. අගට 4 තියෙන්නේ. 74 නම් ආපසු පෙර එක්කෙනාට එන්නේ 70ට. අගට 7 නම් 100. එතකොට ඉස්සරහට අපි යන්නේ ආය අගට තියෙන්නේ 6 246. ඉස්සරහට දාපස්සටද? ඉස්සරහට කවුද එන්නේ? 250. 578 අග තියෙන්නේ 8. හරි. එහෙනම් ඉස්සරහා 10 කොට 580. 399 ඉස්සරහා තියෙන කොට 400. 434 මෙතන 4නේ තියෙන්නේ. එහෙනම් පෙර එක්කෙනාට එන්නේ 430. 509 හරි. 9 නම් ඉස්සරහට එන්නේ 510. කාගේද හරි? හොඳයි. නියමයි. හරි. එහෙනම් අපි යනවා පුතේ දෙවන ප්‍රශ්නේ. හරි. බලමු. යම් කිසි සංඛ්‍යාවක් ආසන්න 10ට වැටයූ විට පහත සංඛ්‍යාව ලැබිලා තියෙනවා. මෙන්න මේ ලැබිච්ච සංඛ්‍යා ටික. එසේ ලැබීමට ගන්න පුළුවන් අඩුම කෙනයි වැඩිම කෙනයි කවුද කියලා අහන්න. 80. එතකොට 71 නම් ළඟ කාටද? 72 නම් 73 නම් 74 නම් 75 නම් එහෙනම් 80 හම්බෙන පළවෙනි එක්කෙනා තමයි කවුද පුතේ? 75. එයා තමයි අඩුම කෙනා, අවම කෙනා. කාගේද හරි? හරි. ඊට පස්සේ ඉස්සරහට යනවා. 76 නම් 80. 77 නම් 78 නම් 80. 79 නම් 80 නම් 81 නම් 82 නම් 83 නම් 84 නම් 85 නම් එතකොට එහෙම ගියාම හම්බෙන වැඩිම කෙනා තමයි කවුද පුතේ? 84. හරි. එහෙනම් 50ට අපි යමු. 50ට කලින් හම්බෙන්නේ 45. එතකොට උපරිම කෙනා 54. ඊට පස්සේ 100 වෙන්න නම්
වේලාසනින් ඉන්නේ 95. වැඩිම කෙනා 104. කාගේද හරි? හොඳයි. ඊළඟට අපි යනවා තුන්වන ප්‍රශ්නේ කතා කරන්න. ඔයාට කියනවා මෙන්න මේවා ඩෙස් දෙකක් කැඩිලා. ඩෙස් දෙකක් කැඩුනාන් පස්සේ ඩෙස් ගාන දෙකකින් හැම වෙලෙම අඩු වෙනවනේ. හරි. මෙතනින් දෙකක් කැඩුනාම 33. ඊට පස්සේ 34. ඊට පස්සේ 35 36 37 38 39 40 41 42 වෙනවා. ඩෙස් දෙකක් කැඩුනා. දැන් අපි ගමුකෝ අපි හිතමු 44ක් තිබ්බ කියලා. 44 නම් ආසන්න වශයෙන් 40යි. දෙකක් කැඩුනට පස්සේ 42 වෙනවා. 42 ආසන්න වශයෙන් 40ම නේද? 30 වෙලාද? එහෙනම් මේ 44 ගැලපෙනවද? නෑ පුතේ. එහෙනම් පුතේ කවුද මෙතන ගැලපෙන්නේ? 35 වුණොත් 40යි. කැඩිච්චාම 33 නම් 30යි. ඒක ගැලපෙනවනේ. එහෙනම් මෙයා හරි 36 නම් 40යි. ඩෙස් දෙකක් කැඩුනාම 30 වෙනව නේද? 36 නම් 40යි කැඩුනාම පස්සේ 30 වෙනවා. එහෙනම් මෙයාත් ගැලපෙනවනේ. 37 නම් 40යි. දෙකක් කැඩුනාම 35යි. 35ත් 40 නේද? 35 30 වෙනවද? නෑ. එහෙනම් මෙතනින් එහාට ඔක්කොම ටික මොකද වෙන්නේ? ගැලපෙනවද? නෑ පුතේ. එහෙනම් ඔයාට ගැලපෙන අගයන් දෙකයි තියෙන්නේ. ඩෙස් දෙකක් කැඩුනා. එහෙනම් මෙතනදී ඔය කියන කතාවට ගැලපෙන අගයන් දෙක කවුද පුතේ? 35යි 36යි. වැඩේ පැහැදිලිද? හරි. ඉතින් ඔය විදිහට ඔයාට මේ ප්‍රශ්නේ අපිට තේරුම් ගන්න පුළුවන්. හරිනේ? පැහැදිලිනේ? හරි.